දැන් කසාද බඳලා කොච්චර කල්ද? අපි මැරි කරලා මාස 2යි ડોක්ටර්. මාස 2යි. හැබැයි ඔයා කසාද ජීවිතය ඇතුලේ සතුටින් නෙමෙයි ඉන්නේ නේ? නෑ ડોක්ටර්. මොනවද නිකන් හේතු වාට හිතෙන විදියට මට කියන්න පුළුවන් මෙන්න මේ හේතු නිසා ඔයා සතුටින් ඉන්නේ කියලා? ඒකෙන් ડોක්ටර් කියන්නේ මම හිතුවට වඩා මැරේජ් ලයිෆ් එක කියන්නේ මට හරි මේ වදයක් වගේ වෙලා තියෙන්නේ. මොන වගේ සිදුවීම් නිසාද? මොන හරි තියනවද වගේ දෙන්නගේ වෙච්ච දේවල් සිදුවීම් මොන හරි? මේ මෑතකදීම වුණ සිද්ධිය තමයි මේ මම බාත්රූම් එකේ නානකොට මෙයා බාත්රූම් එක ඇතුළට එනවා මම නනා ඉන්නකොට. ඊට පස්සේ ඇවිල්ලා නාන්න දෙන්නේ නැහැ. එහෙමෙන් අල්ලනවා. ඉතින් මට ඒක හරි වදයක් ડોක්ටර්. අයි වාට වදයක් වෙන්නේ? මනුස්සෙක් වෙනම තේරුම් ගන්න එපයි. කවුරු හරි නානකොට එහෙම බාත්රූම් එක ඇතුළට යන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. ડોක්ටර් නනා ඉන්නකොට කවුරු හරි බාත්රූම් එක ඇතුළට ආවොත් ડોක්ටර් කැමති නැහැ නේ ඒකට. ඒකත් එහෙමයි නේ? ඔව් ડોක්ටර්. තව මොනවද? මම ගිය සතිය මැච් එක බල හිටියා. මැච් එක බල ඉන්නකොට ඇවිල්ලා මගේ ඔඩොක් උඩින් වාඩි වුණා. හරි. ඊට පස්සේ ඉතින් ඔඩොක් උඩින් වාඩි වුණාම කොහොමද ડોක්ටර් මම මැච් එක බලන්නේ? ඒක මනුස්සයෙක්ට තේරෙන්නේ නැපයි. කවුරු හරි මැච් එකක් බල ඉන්නකොට ඒ මනුස්සයාගේ ඔඩොක් උඩින් වාඩි වුණාම ඒ මනුස්සයාට ටීවී එක පේන්නේ නැහැ කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැපයි. නිකන් මේ පොඩි ළමයි වගේ හැසිරීලා හරියන්නේ නැහැ නේ. ඇත්තද මේ කියන්නේ? දැන් ડોක්ටර් කැමතිද ડોක්ටර් ටීවී එක බල ඉන්නකොට කවුරු හරි ඇවිල්ලා ડોක්ටර්ගේ ඔඩොක්කෙන් වාඩි වෙනාට? දැන් වයිට් හවුස් මොකද්ද කරේ යාට? ඔයා කිව්වද අයින් වෙන්න කියලා? ડોක්ටර් කියන්නකො ડોක්ටර් කැමතිද කියලා මේ ටීවී එක බල ඉන්නකොට කවුරු හරි ඇවිල්ලා එම ඔඩොක්කෙන් වාඩි කරනකොට නෑ නේ. ප්‍රශ්නයක් තියෙන එතන නේද? ඔයා කියන විදිහට. ඔව්. ඔයා මොකද කරේ ඊට පස්සේ? මම ඉතින් ඒ වෙලාවට මම කකුල ගැස්සලා එයා බිමට වට්ටලා එතකොට මෙයා මොකද කරේ? ඒ වෙලාවට මෙයා ඉතින් අඬනවා. අඬන්දිව මොනවද කරන්නේ? අඬද්දි මම මැච් එක බලනවා. තව මොනවද සිදුවේ? සමහර වෙලාවට ડોක්ටර් එයා මේ බාත්රූම් එකේ ඉන්නකොට එකපාරට